අද අපි කතා කරන්න යන්නේ අපි හැමෝගෙම ජීවිතවල තියෙන ඒත් ගොඩක් අය නොදන්න රහස් සුපිරිබලයක් ගැන. මේක තියෙන්නේ හරිම සාමාන්‍ය දෙයක. හරි. එහෙනම් අපි කිමිදෙමු ටයිටේනියම් ඩයොක්සයිඩ් වල සැඟවුණු ලෝකය ගැන හොයලා බලන්න. මෙන්න අපේ ගමන් මාර්ගය. මුලින්ම අපි බලමු මේ ටයිටේනියම් ඩයොක්සයිඩ් කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ ඒකේ තියෙන විවිධ ස්වරූප, ඒ කියන්නේ එක එක චරිත ගැන කතා කරමු. ඒ අතරින් එක චරිතයකට තියෙන විශේෂ බලයක් ගැන හොයලා බලලා අන්තිමට මේ පුංචි අංශු වලින් අපේ ලෝකය වෙනස් කරන විදිහ ගැන කතා කරමු. පොඩ්ඩක් හිතන්න මේ දේවල් තුනටම පොදු වෙන්නේ මොකද්ද? සන්ස්ක්‍රීන්, තීන්ත, තනියම පිරිසිදු වෙන ජනෙල. මේ ප්‍රශ්නෙත් එක්කම තමයි අපි මේ කතාව පටන් ගන්නෙ. ඔව්, අර කලින් අහපු ප්‍රශ්නට උත්තරය තමයි අපි දැන් හොයන්න යන්නේ. මේ හැම දෙයකම පිටිපස්සේ ඉන්න අර පොදු සාධකය, ඒ කියන්නේ ටයිටේනියම් ඩයොක්සයිඩ් ගැන අපි දැන් ඉඳන් කතා කරමු. ඉතින් මේ තමයි ඒ රහස් සමුද්‍රව්‍ය ටයිටේනියම් ඩයොක්සයිඩ් නැත්නම් කෙටියෙන් TiO2. අපි පාවිච්චි කරන කොච්චර දේවල් වල සුදු පාටට හේතුව මේකද කියලා හිතුවොත් පුදුම හිතෙයි. බලමට හරිම සරලයි වගේ නේද? මේකට හරි අපූර්ව අන්වර්ථ නාමයකුත් තියෙනවා. පාරිසරික සුදු නයිට් වරයා. ඒකට හේතුව තමයි මේක සාමාන්‍යයෙන් වෙන දේවල් එක ලේසියෙන් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හරිම ස්ථායි. ඒ වගේම අපේ ශරීරයටත් අහිතකර නැහැ. ඒ කියන්නේ පරිසරයට ලොකු හානියක් නැති හොඳ ළමෙක් වගේ. හැබැයි කතාව එච්චර සරල නෑ. මෙන්න තමයි පුදුම හිතෙනම තැන. රසායනික සූත්‍රයේ එකක් වුණාට TiO2 වලට විවිධ ස්වරූප වලින් හරිද එක පෞරුෂත්වයන් තියෙන චරිත වගේ පවතින්න පුරුවන්. ඒ හැම එකකම ගතිගුණත් හාත්පසින්ම වෙනස්. විද්‍යාවේදී මේකට කියන්නේ පොලිමෝෆ්ස් නැත්නම් බහුරූපී කියලා. සරලවම කිව්වොත් එකම අමුද්‍රව්‍ය වලින් හැදුවත් හදන විදිය, ඒ කියන්නේ අංශු ඇතුලේ ඇසිරිලා තියෙන විදිහ අනුව සම්පූර්ණයෙන්ම වෙනස් චරිත බවට පත්වෙනවා වගේ දෙයක්. මේ ඉන්නේ TiO2 පවුලේ ප්‍රධාන සමාජිකයෝ තුන්දෙනා. ඇනටේස්, රූටයිල් සහ බ්‍රෝකයිට්. මේ වගුවේ ගොඩක් දේවල් තිබුණත් ස්ථායීතාවය කියන තීරුව දිහා බලන්න. රූටයිල් තමයි වඩාත්ම ස්ථායී. ඒ කියන්නේ ස්වභාවිකව පවතින කැමැතිම ස්ථාවරම ස්වරූපය. ඇනටේසීට වඩා ටිකක් අස්ථායී. අන්න ඒ වෙනස තමයි අපේ කතාවේ වීරයා වෙන්නේ. අපි මේක පවුලක් වගේ හිතමු. රූටයිල් කියන්නේ හැමදේම හරියට කරන ස්ථාවර පරිණත වැඩිමහල් සහෝදරයා. හැබැයි ඇනටේස් කියන්නේ ටිකක් අස්ථායී, ඒත් ජවයෙන් පිරුණු හැමදේටම දුවලා පැනලා වැඩ කරන බාල සහෝදරයා. මෙතනදී ඇනටේස් කිය අර අස්ථායී භව තමයි එයාගේ විශේෂම බලය බවට පත්වෙන්නේ. හරි. දැන් අපි අපේ අවධානය සම්පූර්ණයෙන්ම යොමු කරමු අර ජවයෙන් පිරුණු බාල සහෝදරයා. ඒ කියන්නේ ඇනටේස් දිහාට. සාමාන්‍යයෙන් අස්ථාය බව දුර්වලකමක් වුණාට ඇනටේස් කොහොමද ඒකේ ලොකුම ශක්තිය කරගන්නේ කියලා අපි දැන් බලමු. ඉතින් මෙන්න තීරණාත්මක කාරණය. ඇනටේස් වල තියෙන අර අඩු ස්ථායි ව්‍යුහය නිසා ඒකට හරිම සුවිශේෂී ප්‍රබල රසායනික හැකියාවක් ලැබෙනවා. ඒ හැකියාවට තමයි අපි කියන්නේ ප්‍රකාශ උත්ප්‍රේරණය කියලා. ප්‍රකාශ උත්ප්‍රේරණය කියන්නේ සරලවම යම් ද්‍රව්‍යයක් ආලෝකයේ ශක්තිය උදව්වට අරගෙන රසායනික ප්‍රතික්‍රියාවක් වේගවත් කරන එක. හරියට සූර්ය බලයෙන් වැඩ කරන පුංචි රසායනික එන්ජින් එකක් වගේ. මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ හරිම සරල පියවර තුනකින්. මුලින්ම හිරු එළියේ තියෙන UV කිරණ ඇනටේස් අංශුවට වැදිලා ඒකව සක්‍රිය කරනවා. ඊට පස්සේ අර ශක්තිය ලැබුණු අංශුව වාතයේ තියෙන ජලය සහ ඔක්සිජන් එක්ක එකතු වෙලා හරිම ක්‍රියාකාරී රසායනික ද්‍රව්‍ය හදනවා. අන්තිමට මේ හදාගත්ත දේවල් ගිහින් කුණු විෂ බීජ වගේ දේවල් වලට පහර දීලා ඒවා හානිකර නැති දේවල් බවට පත් කරනවා. හරි. ඇනටේස් දැනටමත් ප්‍රබලයි කියලා අපි දන්නවා. ඒත් විද්‍යාඥයෝ මේක තවත් වෙනම මට්ටමකට අරන් යනවා. බලමු. මේ දැනටමත් ප්‍රබල ද්‍රව්‍ය ඇසට නොපෙනෙන තරම් කුඩා කලාම මොන වගේ අලුත් සුපිරි බලයක් ලැබෙනවද කියලා. ද්‍රව්‍යයක් නැනෝ පරිමාණයට, ඒ කියන්නේ ඇදහිය නොහැකි තරම් කුඩා මට්ටමකට හැකිලුවාම ඒකේ පරිමාවට සාපේක්ෂව පෘෂ්ඨීය වර්ගඵලය අතිවිශාල ලෙස වැඩි වෙනවා. හරියට එකම බරක් තියෙන ලොකු ගලක් කුඩු කරාම වගේ. මේ නිසා ඒකේ ප්‍රතික්‍රියාශීලී බලය 10 ගුණයකින් විතර වැඩි වෙන්න පුළුවන්. විද්‍යාඥයන් මේ නැනෝ අංශු හදන්න පාවිච්චි කරන එක ක්‍රමයක් තමයි මේ සෝල් ජෙල් ක්‍රමය. මේකේ තියෙන වැදගත්කම තමයි මේ ක්‍රියාවලිය හරහා අංශුවල ප්‍රමාණය, හැඩය වගේ දේවල් හරිම නිවැරදිව පාලනය කරන්න පුළුවන්. ඒ කියන්නේ එක අවශ්‍යතාවලට ගැලපෙන්න විශේෂයෙන්ම නිර්මාණය කරපු කස්ටම් මේඩ් නැනෝ අංශු හදන්න පුළුවන්. කතාවේ උච්චතම අවස්ථාවටයි අපි දැන් ඇවිත් ඉන්නේ.
අපි කතා කරපු මේ බහුරූපී භව, ප්‍රකාශ උත්ප්‍රේරණය, නැනෝ තාක්ෂණය කියන හැමදේම එකතු වුණාම අපේ එදිනදා ජීවිතවලට ලැබෙන පුදුම හිතෙන ප්‍රයෝජන මොනවද කියලා දැන් බලමු. මේ බලන්නකො මේ ලැයිස්තුව පරිසරය පිරිසිදු කරන එකේ ඉඳලා පිළිකා ප්‍රතිකාර දක්වා බලශක්තිය නිපදවන එකේ ඉඳලා වෛද්‍ය රෝග විනිශ්චය දක්වා ඇදහිය නොහැකි පරාසයක මේවා යොදා ගන්නවා. අර ස්වයන් පිරිසිදු වන ජනේල් වැඩ කරන්නේ මෙහෙමයි. ජනේලේ ගාලා තියෙන ඇනටේස් හිරු එළියෙන් ශක්තිය අරගෙන ජනේලයේ තියෙන කුණු ටික බින්ද දමනවා. ඊට පස්සේ පොඩි වැස්සක් ආවම ඒ කුණු ඔක්කොම සේදිලා එනවා. හරිම ලේසි. හිරු ආලේපන, ඒ කියන්නේ සන්ස්ක්‍රීන් වලදීත් එහෙමයි. මේ නැනෝ අංශු නිසා තමයි සම මත සුදු පාට තට්ටුවක් ඉතුරු වෙන්නේ නැතුව විනිවිද පෙනෙන විදිහටම හානිකාර UV කිරණ වලින් අපිව ආරක්ෂා වෙන්නේ. හරියට ඇසට නොපෙනෙන ආරක්ෂිත පලිහක් වගේ. දැන් බලමු හරිම රසවත් සිද්ධි අධ්‍යයනයක් වායු සංවේදක හදද්දී ස්පටිකීය හැඩය කොච්චර වැදගත්ද කියලා මේකෙන් පැහැදිලි වෙනවා. ඇනටේස් සාමාන්‍යයෙන් ගෝලාකාර අංශු හදනකොට රූටයිල් වලට පුරවන් මේ පින්තූරේ තියෙනා වගේ නැනෝමල් වගේ සංකීර්ණ හැඩ හදන්න. මේ ප්‍රස්ථාරය දිහා බලන්න. හයිඩ්‍රජන් සල්ෆයිඩ් කියන වායුව හඳුනා ගැනීමේදී රූටයිල් වල අර නැනෝමල් ව්‍යුහය නිසා ඒක ඇනටේස් වලට වඩා 5 ගුණයකටත් වඩා සංවේදී වෙලා තියෙනවා. ඇනටේස් වල සංවේදීතාවය 2.6ක් වෙද්දී රූටයිල් වල සංවේදීතාවය 14.2ක්. ඉතින් මේකෙන් අපිට තේරෙනවා එකම පවුලේ සමාජිකයෝ වුණත් හැමෝම හැම වෙඩේටම දක්ෂණය කියලා. ද්‍රව්‍ය විද්‍යාවේදී හරියටම කරන වෙඩේට ගැලපෙන හැඩය සහ ව්‍යුහයේ තියෙන ද්‍රව්‍යය තෝරා ගැනීම අතිශයින්ම වැදගත්. ඉතින් ඇනෝටීස් අපිට උගන්වනවා හරිම සාමාන්‍ය ද්‍රව්‍යයක වුණත් ඒකේ ප්‍රමාණය සහ හැඩය වෙනස් කරලා සම්පූර්ණයෙන්ම අලුත් පුදුම හිතෙන හැකියාවන් ලබා ගන්න පුළුවන් කියලා. හිතන්න අපේ වටේ තියෙන තවත් මොන වගේ සාමාන්‍ය දේවල් වලට මේ වගේ නැනෝ පරිවර්තනයක් දීලා අනාගතයේදී පුදුම හිතේ සුපිරි බලයන් ලබා දෙන්න පුළුවන් වේද?